ඔබටත් කවදා හරි හිතලා තියෙනවද ඔබ ඉන්න තැන මිනිස්සු හරිම විෂ සහිතයි ටොක්සික් කියලා. හැමෝම ඕපදූප කියනවා, අනුන්ගේ වැරදි හොයනවා, නැතිනම් දේශපාලනය ගැන තර්ක කරනවා. මේ පරිසරයෙන් මිදිලා කොහේ හරි නිදහස් තැනකට යන්න තිබුණා නම් කියලා ඔබටත් හිතිලා ඇති. අද මම ඔබට කියන්නේ එවැනි සිතුවිල්ලක් ඇතිවුණු තරුණ ශිෂ්‍ය භික්ෂුවක් සහ ඔහුගේ නැනවත් ගුරුවරයා ගැන අපූරු කතාවක්. එක් දිනක් තරුණ ශිෂ්‍ය භික්ෂුවක් Tamanගේ ගුරුතුමා ළඟට ගිහින් මෙහෙම කිව්වා. "ගුරුතුමනි, මට තවදුරටත් මේ ආරාමයේ ඉන්න බෑ. මට මීට වඩා සාමකාමී තැනකට යන්න අවසර දෙන්න." ගුරුතුමා සංසුන්ව ඇහුවා, "ඇයි පුතේ, මොකක්ද මේ පන්සලේ තියෙන වැරද්ද?" ශිෂ්‍යයා තම හිතේ තිබුණු පීඩනය පිට කළා. "ගුරුතුමනි, මෙතන ඉන්න මිනිස්සු හරිම ඍණාත්මකයි. සමහරු දවස පුරාම දේශපාලනය ගැන තර්ක කරනවා. තවත් සමහරු ඔබ වහන්සේ ගැනත් මම ගැනත් ඕකදූප කියනවා. තවත් පිරිසක් කිසිම වැඩක් නොකර කාලය නාස්ති කරනවා. මේ වගේ තැනක මට කොහොමද මගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගන්න පුළුවන්?" ගුරුතුමා මොහොතක් කල්පනා කරලා මෙහෙම කිව්වා. "හොඳයි, මම ඔයාට යන්න අවසර දෙන්නම්. හැබැයි යන්න කලින් මට එක උදව්වක් කරන්න ඕනේ." ගුරුතුමා ශිෂ්‍යයාට වතුර පිරුණු හැන්දක් දුන්නා. "මේ හැන්ද අරගෙන ආරාමයේ වටේට එක වටයක් ඇවිදින්න. හැබැයි එක කොන්දේසියක් තියෙනවා. මේ හැන්දෙන් එක වතුර බිඳුවක්වත් බිමට වැටෙන්න බෑ. ඔබ සාර්ථකව මේක කළොත් ඔබට යන්න මම අවසර දෙනවා." ශිෂ්‍යයා ඊටමත් අවධානයෙන් Tamande මුළු ශක්තියම යොදවමින් හැන්ද දෙසම බලාගෙන ආරාමයේ වටා ඇවිද ගියා. පැය කිහිපයකට පස්සේ ජයග්‍රාහී ලීලාවෙන් ගුරුතුමා ළඟට ආවා. "ගුරුතුමනි, මම ඒක කළා. එක වතුර බිඳුවක්වත් වැටුනේ නැහැ. දැන් මට යන්න අවසර දෙන්න." ගුරුතුමා සිනාසෙමින් ඇහුවා, "පුතේ, ඔයා ආරාමයේ වටේ යනකොට කවුරු හරි දේශපාලනය ගැන කතා කරනව ඇහුණද? කවුරු හරි ඕපදූප කියනව ඇහුණද? වෙනදා ඔයාට ඇහුණු ඒ ඍණාත්මක හඬවල් අදත් ඇහුණද?" ශිෂ්‍යයා පුදුමයෙන් වගේ පිළිතුරු දුන්නා, "නෑ ගුරුතුමනි, මම සම්පූර්ණයෙන්ම අවධානය යොමු කළේ හැන්දේ තියෙන වතුර බිඳුව ආරක්ෂා කරගන්න විතරයි. මට වෙන කිසිම දෙයක් ඇහුනේ නැහැ." එවිට ගුරුතුමා දුන් පිළිතුර ඔබේ ජීවිතයටත් වැදගත්. "බලන්න පුතේ, ඔබ ඔබේ ඉලක්කය ගැන සම්පූර්ණයෙන් අවධානය යොමු කරලා ඉන්නවා නම් ඔබට වටපිටාවේ තියෙන ඍණාත්මක ශබ්ද ඇහෙන්නේ නැහැ. ඔබ මේ ලෝකෙ කොහේ ගියත් ඍණාත්මක මිනිස්සු ඉන්නවා. ඔබ තනින් තැනට පලා ගියා කියලා ඒක නවතින්නේ නැහැ." මිත්‍රනි, මේ කතාවෙන් අපිට දෙන පාඩම පැහැදිලි. ඔබ අනුන්ගේ වැරදි සහ සමාජයේ ඍණාත්මක දේවල් ගැන ඕනවට වඩා අවධානය දෙනවා කියන්නේ ඔබ ඔබේ ජීවිතයේ සැබෑ ඉලක්කයෙන් බැහැර වෙලා කියන එකයි. ඔබ එක තැනක් අසතුටි නම් ඔබ කොහේ ගියත් අසතුටින්ම ඉඳී. සතුට තියෙන්නේ වටපිටාවේ නෙමෙයි, ඔබ අවධානය යොමු කරන දේ තුලයි. ඔබේ ඉලක්කය කෙරෙහි අවධානය යොමු කරන්න. වටපිටාවේ ඇහෙන ඍණාත්මක හඬවල් හුදෙක් ශබ්දයක්, නොයිස් බවට පත් කරගන්න. මේ වීඩියෝව ඔබට වැදගත් වුණා නම් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔබ සැමට තෙරුවන් සරණයි.